ලෝකේ බලවත්ම රජවරුන්ගේ නිවහන කලා ලෝකයේ මක්කම ප්‍රංශයේ අභිමානයේ ලෙස සැලකෙන ලූවර් කෞතුකාගාරය මෙහි තැන්පත් වී ඇති කලාකෘතිවල වටිනාකම මුදලින් තක්සේරු කළ නොහැක. නමුත් 2025 ඔක්තෝබර් මාසයේ දිනක මේ දැවන්ත ආරක්ෂක පවුරු බිඳ දමමින් ලෝකයේම අවධානය දිනාගත් මහා සොරකමක් සිද්ධ වුණා. මිනිත්තු 4ක් ඇතුළත යුරෝ මිලියන 88කට අධික වටිනාකමක් ඇති ප්‍රංශ කිරීටයේ ආභරණ අතුරුදහන් වුණා. ලෝකේ අති දැවැන්තම කෞතුකාගාරයේ ලූවර් කෞතුකාගාරයේ නවීනතම අධි තාක්ෂණික ආරක්ෂාක ක්‍රම මගින් ආරක්ෂා කර ඇතිබූ ඒ වගේම හොලිවුඩ් චිත්‍රපටයක් වැනි 2025 ඔක්තෝබර් මාසයේ දිනක සිදු වුණු මහා කොල්ලය මේ ගැන දැන ගැනීමට මෙම වීඩියෝ සම්පූර්ණයෙන් නරඹන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඔබගේ අදහස් යෝජනා පහලින් comment එකකුත් දාගෙන යන්න. හරි, එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. අද අපි දකින ලූවර් කෞතුකාගාරය මුලින්ම ඉදි කරන ලද්දේ 1190 දී පමණ පැරිස් නගරය ආරක්ෂා කර ගැනීම සඳහා වූ බලකොටුවක් ලෙසයි. එය දෙවන ෆිලිප් ඔගස්ටස් රජු අතිනුත් පසුව 14 වන සියවසේදී පස්වන චාල්ස් රජු එය රාජකීය වාසස්ථානයක් බවට පත් කළා. ඊට අමතරව 16 වන සියවසේදී පළවන ෆ්‍රැන්සිස් රජු එය අලංකාර රජමාලිගාව බවට පත් කර නැවත ගොඩනගන ලදී. නමුත් එහි සැබෑ හැරුම් ලක්ෂ්‍ය වන්නේ ප්‍රංශ විප්ලවයෙන් පසු එනම් 1793 දී එය ජාතික කලා කෞතුකාගාරයක් ලෙස මහ ජනතාවට විවෘත කිරීමයි. අද මේ වර්ග කිලෝමීටර් 72735කට අධික ප්‍රදර්ශන ශාලා 3කින් සමන්විත වන අතර කලාකෘති 38000ක් පමණ ප්‍රදර්ශනය කරන ලොව විශාලතම කෞතුකාගාරය. ලෝකයේ වැඩිම නරඹන්නන් පිරිසක් පැමිණෙන ලූවර් තුල 2025 ඔක්තෝබර් මාසයේදී සිදු සොරකම් හුදෙක් සොරකමක් නොවේ යයි සොරුන් ඉලක්ක කළේ ප්‍රංශ ජාතික අනන්‍යතාවය නියෝජනය කරන මුදලින් වටිනාකම් කළ නොහැකි වස්තුන් එනම් ප්‍රංශ කිරීටයේ ආභරණ. සොරකම් කරන ලද වටිනාකම් 8 අතරට අධිරාජිනී යූජිනියස්ගේ ටියාරාව එනම් මුතු 212කින් සහ දියමන්ති 1998කින් සමන්විත වුණා. දෙවන අධිරාජ්‍ය අලංකාරය සංකේතවත් කළ කලා නිර්මාණයක්. ඊගාවට මාරි ලුයිස්ගේ එමරල් මාලය මෙය 1810 දී පළමුවන නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා සිය දෙවන බිරිඳට විවාහ තෑග්ගක් ලෙස ලබා දුන් වටිනාම ආභරණ කට්ටලේ කොටසක්. ඊගාවට හෝර්න්ස් ද විවාන්ස්ගේ දිල්මැණික් ටියාරාවද මෙහි සම්පූර්ණ මුදල් මේ වටිනාකම ගණන් බලා ඇත්තේ යුරෝ මිලියන 88ක් වුවත් මේවා ප්‍රංශයේ ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවන් පිළිබිඹු කරන සාක්ෂි වගේම අතිමහත් ඓතිහාසික උරුම වටිනාකමක් ඇති නිදානයන් ලෙස ප්‍රංශයේ විසින් සලකනු ලබනවා. මෙම කොල්ලය විස්තර කෙරෙන්නේ චිත්‍රපට දර්ශනයක් සේ දිස්වන සම්පූර්ණ සැලැස්මකට අනුව සිදු වූ මෙහෙයුමක් ලෙසයි. එය සිදු වූයේ 2025 ඔක්තෝබර් 19 වන ඉරිදා. කෞතුකාගාර මහජනයා සඳහා විවෘත කිරීමේ මිනිත්තු 30කට පමණ පසුවයි. එනම් සෙනග ඒමට පෙර ඉතා කෙටි කාලයකදී සොරුන් විනාඩි 7ක් ඇතුළත තමුන්ගේ සම්පූර්ණ මෙහෙයුම ක්‍රියාත්මක කර අවසන් කර පලා ගියා. ඔවුන් එය කොටස් 3කට බෙදනු ලැබුවා. ඔවුන්ගේ පළමු පියවර වුණේ සොරුන් කම්කරුවන් ලෙස පෙනී සිටීමෙන් සෙන් නදියට මුහුණලා තිබූ ගොඩනැගිලි අසල නවතා තිබූ ට්‍රක් රථයක සවි කරන ලද යාන්ත්‍රික ගොඩනැගිලි සෝපානයක් එනම් හොයිස්ට් එකක් භාවිතා කරමින් ඔවුන් කෙලින්ම දෙවන මහලේ බැල්කනියට ළඟා වුණා. ඇන්ගල් ග්‍රයින්ඩරයක් වැනි විදුලි කැපුම් මෙවලම් යොදාගෙන ජනේලයක් අපා ප්‍රංශ කිරීටයේ ආභරණ තිබූ ඇපොලෝ ගැලරියට ඇතුළු වුණා.
ඉන්පසුව ජනේලයේ කැඩීමත් සමග අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වීමට පටන් ගත්තා. එහෙත් සොරුන් ඇතුළු වී දර්ශන කුටි දෙකක් කපා දමා තිබුණා. ආභරණ 8ක් සොරකම් කිරීමට ගත කළේ ඇස්තමේන්තුගත මිනිස්සු 4ක් පමණයි. සොරකමෙන් පසු ඔවුන් ආරක්ෂක නිලධාරීන් පැමිණීමට මිනිත්තු 2-3කට පෙර ඉක්මනින් යතුරු පැදිවලින් පලා ගියා. ඔවුන් භාවිතා කළ යාන්ත්‍රික සෝපානයට ගිනි තැබීමට උත්සාහ කළත් කෞතුකාගාර කාර්ය මණ්ඩලය සමාජිකයෙකුගේ මැදිහත්වීමෙන් එය වළක්වා ගැනීමට හැකි වුණා. මේ පොලිසියට හොඳ සාක්ෂියක් ලෙස තබා ගැනීමට හැකියාව ලැබුණා. මෙය හුදෙක් සොරකමක් නොව ඉහළ නිර්වද්‍යතාවකින් යුත් විශේෂඥ දැනුමක් සහිත සංවිධානාත්මක කල්ලියකගේ ක්‍රියාවක් බව පොලිසිය විශ්වාස කරනවා. සොරකම බාර දුන් පැරිස් පොලිසියේ විශේෂඥ ඒකකයේ වන BRB විමර්ශකයන් 100ක්ම මෙහෙයුම සඳහා යොදා ගන්න ලැබුවා. ඒ වගේම මෙය සාමාන්‍ය මෙහෙයුමක් නොව කාලයට එරෙහි තරඟයක් ලෙසද පොලිසිය විසින් සලකනු ලබනවා. මේවා ලෝක ප්‍රසිද්ධ නිසා ඒවා සම්පූර්ණයෙන් විකිණීමේ සම්භාවිතාව අඩු බවත් එම නිසා සොරුන් ඉක්මනින්ම ආභරණවල ඓතිහාසික වටිනාකම් මකා දැමීම සඳහා විශාල මැණික් සාදියමන්ති ගලවා නැවත කැපීමට පෙර ඒවා සොයා ගැනීමට අවශ්‍යතාවය ඇති වුණා. මෙම සිදුවීම ප්‍රංශීය සංස්කෘතික ආයතනවල ආරක්ෂාව දුර්වලතාවය පිළිබඳ දැඩි දේශපාලන විවේචනයක් ඇති කළ අතර මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට රජය වහාම ක්‍රියාත්මක වී ඇති අතර කෞතුකාගාරය තුළ පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමට සහ වීඩියෝ නිරීක්ෂණ පද්ධති සම්පූර්ණ යාවත් කාලින කිරීම ඇතුළු ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබුවා. ලූවර් කොල්ලය 2025 අපට කියාපාන්නේ ඉතිහාසයේ වටිනාම නිදන් හොරකම් දැඩි ආරක්ෂාවක් යටතේ තිබුණත් සංවිධානාත්මක අපරාධවල දක්ෂතාවය හමුවේ කිසිවක් සදාකාලික ආරක්ෂිත නොවන බවයි. ප්‍රංශය සහ ලෝකයෙන් බලා සිටින්නේ මෙම වටිනා නිදන් ඉක්මනින්ම යලි ලූවර් කෞතුකාගාරයට ගෙන ඒමට හැකි වේ යයි කියා. මෙම කොල්ලේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ඔබ දන්නා වෙනත් මෙවැනි සොරකම් තිබේද? පහතින් කමෙන්ට් කර අපට කියන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.